ලංකා ප්‍රමිලි 2026 ග්‍රෑන්ඩ් ෆයිනල් ගල්ලකන්තය සහ ජම්නාකින්ස් කණ්ඩායම අතර අවසන් මහත්තර අද රාත්‍රිය 7 ඉරිය කොළඹ ආර්.ප්‍රේම දස ක්‍රීඩාංගණය පැවැත්වෙන තරගයේ ප්‍රදක්ම ගැන තමයි අද වීඩියෝෙන් අපි කතා කරන්නේ. ඊළඟට අපි වීඩියෝ එකේ මේ ගැන කතා කරමු. එහෙනම් අපි යන්න වීඩියෝ එකට. ජම්නා කණ්ඩායම වෙලපා අවසන් මහතරගය ශිල්ෂකයන් ලබා දෙවනි කණ්ඩායම ශිල්ෂකයන් ලැබී ඊයේ ඒ කොළඹ කප්ස් කණ්ඩායම ගාල්ල කණ්ඩායම තරගයේ ජයග්‍රහණයෙන් තමයි ඒ තරගයේ තිරණය වුණේ. ඒ තරගයේ ජයග්‍රහණය කර ගල්ල කණ්ඩායම එම නිසා ගල්ල කණ්ඩායම අවසන් මහතරගය ක්‍රීඩා කිරීමට නියමිත අද රාත්‍රිය 7:30 කොළඹ ආර්.ප්‍රේම දස ක්‍රීඩාංගණයෙන් තමයි තරගය පැවැත්වෙන්නේ. දැන් අපි බලමු ඊයේ තරගයේ සමදික රින්ගක් බලමු. කොළඹ කැප්ස් කණ්ඩායම පන්දුර 17 පන්දු පහක් අවශ්‍ය ශීල්ඩ් දෙවි ලකුණු 176 රැස් කරේ. ගල්ල කණ්ඩායම කඩලු 4ක් දැවි ලකුණු 177 පන්දුවර 17 පන්දු 4ක් තුර හබා යනවා. ගල්ල කණ්ඩායම ලකුණු කඩලු 6කින් මෙම තරගයේ ජයග්‍රහණය කරනවා. මේ කණ්ඩායම කොළඹ කණ්ඩායම රවි ලකුණු 47ක් පන්දු 27යි. හැරමල් ලකුණු 45 පන්දු 35 මාස තරපරි ලකුණු 27ක් පන්දු 17ක් තුන ජනලියන කියලා ලකුණු 23 පන්දු 9යි. පන්දු යවීමේදී කොළඹ කණ්ඩායම රවි ලකුණු 47 කඩලු 2යි. තරුපති ලකුණු 47 කඩලු 1යි. පන්දු යවි ගල්ල කණ්ඩායම සෑම් හැප 20 දිනක් ක්‍රීඩා කරමින් ලකුණු 77ක් නොද පන්දු 51ක් තුර චරිත ශ්‍රී ලකුණු 59ක් පන්දු 42ක් තුර ලකුණු 13යි සමික් කරන ලකුණු 10යි දශම සානක නොද වී ලකුණු 7යි. මේ දී දශම සානක ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය තුර ලකුණු 1000 සීමාව ඊයේ දිනේ පසු කරා. චරිත ශ්‍රී ගල්ල කණ්ඩායම පන්දු යවීමේදී චරිත ශ්‍රී ලකුණු 37 කඩලු 2යි පන්දුවර 3යි කොළඹගේ ලකුණු 32 කඩලු 2යි පන්දුවර 4යි නවාස් ලකුණු 12 කඩලු 2යි ආවේ 24 1යි පන්දුවර 1යි 3යි ඒ විදිහට තමයි යම කර තියෙන්නේ. එසේ වෙතත් ගල්ල කණ්ඩායම කල් පාගෙන් මේ තරගයේ ජයග්‍රහණය කර තිබෙනවා. දැන් අපි බලමු ඊයේ තරගයේ තියෙන මේ අද තරගයේ ක්‍රීඩා කිරීම නියමිත කොළඹ කණ්ඩායමේ ගල්ල කණ්ඩායම ලෙස දැන් අපි යමු. ගල්ල කණ්ඩායමේ දශම ශානක මොහමඩ් නවාස් චරිත ශ්‍රී අකී යෂාන් මාලික මාස තරු රත්නාක සෑම් හැප දිනවල කළුපහන සචින් කොළඹගේ ශාමික කරනතුම් යන ක්‍රීඩකයන් ගාල්ල කණ්ඩායම අවසන් මහතරග ක්‍රීඩා කරයි කියන කරා ක්‍රිකට් විද්දලු මගේ මත. දැන් අපි බලමු ජම්නාකින්ස් 11 ජම්නාකින්ස් කණ්ඩායම නායක බානුක රජපක්ෂ දුනිත් වෙල්ලාලගේ අවශ්‍ය ප්‍රනාන්දු කමිල් මිෂාර මොහමඩ් සිරස් කමිල් මිෂාර පෙරේරාගේ සතකය ලස්සා ට්‍රවින් මැතිව්ස් සකිබ් අල් හසන් ඉම්රාන් ශල්ද්‍රා තන්සින් හයිදෝ යන ක්‍රීඩකයන් අවසන් මහතරග වෙනවා ජම්නාකින්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි කියන මතය මම හිතින්නේ. දැන් අපි බලමු දැන් තරගාවලියේ වැඩිම ලකුණු ලාභයක් කඩු ලාභයක් කවුද ඒ ඉන්නේ කියලා දැන් අපි බලමු. වැඩිම ලකුණු ලාභයක් චන්දිවල කණ්ඩායම වෙනුවෙන් ලහිර උදාර තරග 9 අවරේජ් 50 ලකුණු 434. දෙවනිද ගාල්ල කණ්ඩායම වෙනුවෙන් සෑම් හැප ඒ ලකුණු අවරේජ් 42යි තරග 10යි ලකුණු 424යි. චරිත ශ්‍රී තුන්වෙනියට ඉන්නවා ගාල්ල කණ්ඩායම වෙනුවෙන් තරග 10යි අවරේජ් 42 ලකුණු 383යි. ජම්නාකින්ස් කණ්ඩායම කමිල් මිෂාර ලකුණු 370 අවරේජ් 52යි තරග 9යි. හැන්ඩ්‍රික් ඉන්න තරග 7යි ලකුණු 294 අවරේජ් 49යි. වැඩිම කඩලු ලාභී සිටින ජම්නාකින්ස් කණ්ඩායමගේ විලියම්සන් කඩලු 16යි. නිත් වෙල්ලාලගේ ජම්නාකින්ස් වෙනුවෙන් කඩලු 17යි. රිල්සන් මොරසන්ගේ ජම්නාකින්ස් වෙනුවෙන් කඩලු 17යි. 1 2 3 ස්ථාන තුනේම ඉන්නේ ජම්නාකින්ස් කණ්ඩායම තමයි පන්දිය වෙන්නේ වැඩිම කඩලු ලාභීන් සිටින්නේ. 4 වෙනියට නුවන් තුෂාර 14යි කඩලු එෂාන් මාලිගේ ගාල්ල කණ්ඩායම 14ක් යවගෙන ඒකේ ජගත් ගාල්ල කණ්ඩායම කඩලු 14ක්. හයිස්කෝ ලයිර් උදාර 132යි නොදවි කැන්ඩි රොයල් කණ්ඩායම ජම්නාකින්ස් වෙනුවෙන් කමිල් මිෂාර 108යි නොදවි ඉම්රාන් ශල්ද්‍රා ජම්නාකින්ස් වෙනුවෙන් නොද ලකුණු 95ක් කමිල් මෙන්ඩිස් ලකුණු 87යි කොළඹ කණ්ඩායම නොදවි හැන්ඩ්‍රික් ලකුණු 87යි නොදවි. හොදම් පන්දියාවේ මේ දුෂ්මන්ත චමීර 55 කඩලු 5ක් බෙදලා ඩබුල් කණ්ඩායම වෙනුවෙන් එෂාන් මාලිගේ ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලකුණු 27 කඩලු 4යි නුවන් තුෂාර 29 4යි කැන්ඩි රොයල් වෙනුවෙන් අකී ලකුණු 4 කඩලු 4යි බ්‍රිෆන් ලකුණු 45 කඩලු 4යි. බැටිං ඇවරේජ් හයිඩ්‍රෝයි තමයි ඉන්න ජම්නාකින්ස් වෙනුවෙන් ඇවරේජ් ඒ ඇවරේජ් 141ක්. කුෂල් මෙන්ඩිස් ඇවරේජ් 81යි ලහිර උදාර ඇවරේජ් 56යි කොළඹ කැන්ඩි රොයල් ජම්නාකින්ස් වෙනුවෙන් නෆයි 54යි කමිල් මිෂාර 52යි. බෝලිං ඇවරේජ් රොනාල්ඩිනෝ ඇවරේජ් 8යි විලියම්සන් ඇවරේජ් 14යි හැන්ඩ්‍රික් ඇවරේජ් 14යි තුනෙත් වෙල්ලාලගේ 14යි කොළඹගේ ඇවිල්ලා 16යි. වැඩිම සතක ලාභියා කමිල් මිෂාර එක් සතකයක් ලහිර උදාර එක් සතකයක් ජම්නාකින්ස් සහ කැරියෝල් කණ්ඩායම වෙනුවෙන් තමයි මේ සතක වාර්තා කර තිබෙන්නේ. වැඩිම අලසතක ලාභියා චරිත ශ්‍රී අලසතක 4ක් ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලහිර උදාර කැරියෝල් වෙනුවෙන් අලසතක 4යි හැන්ඩ්‍රික් අලසතක 3යි ඩබල් හිෂ්‍ය කණ්ඩායමයි සෑම් හැප අලසතක 3යි ගාල්ල කණ්ඩායම වෙනුවෙන්
චාමි කරුණානන්ද ගාල්ල කන්ද වෙනවා 2යි ජනිත් ලියනගේ ගාල්ල කන්ද කොළඹ කන්ද වෙනවා 2ක් කොළඹ කන්ද වෙනවා කොළඹ නායක කමිරු වෙන්දිස් අලුත් දෙක 2යි. දැන් අපි බලමු විකට් පහ රාත්ලා එකක් තියෙනවා දුෂ්මන් චාමින එක්ක. වැඩිම 6 පාවල් කරලා පිටිකටුව ගාල්ල කන්ද වෙනවා චරිත අසලංක ගාල්ල කන්ද වෙනවා සෑම් හැපයින්න 19 6 පාරවල් කමින් නිසා 6 පාරවල් 17යි ජප්නා කේන්ස් වෙනුවෙන් කැනි රොයල් වෙනුවෙන් ලහිර උදාර 17යි දසන් සානක් ගාල්ල කන්ද වෙනුවෙන් 16 6 පාරවල්. දැන් අපි බලමු 4 පාරවල් කරලා පිටිකටුව ලහිර උදාර 4 පාරවල් 51ක් සෑම් හැපයි 4 පාරවල් 43යි කමින් නිසා 4 පාරවල් 42යි කැනි රොයල් ගාල්ල කන්ද අන්ජානකින් ගාල්ල කන්ද වෙනවා චරිත අසලංක 4 පාරවල් 33යි හන්ද්‍රික් ඩබල් හිස් වෙනවා 4 පාරවල් 32යි. බවුන්ඩරිස් රහිල උදාර කැන්ඩි රොයල් වෙනුවෙන් 69යි සෑම් හැපයි 72යි ගාල්ල වෙනුවෙන් ජප්නා වෙනුවෙන් කමින් මිසාර 70යි බවුන්ඩරිස් 57යි චරිත අසලංක ගාල්ල වෙනුවෙන් හන්ද්‍රික් 40යි මේ විදිහට තමයි ඒක තියෙන්නේ. 2020 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය අවසන් මහතරගයේ අද රාත්‍රී 7:30ට කොළඹ ආර්පුරම දාසේ ක්‍රීඩාංගණයේ තමයි පැවැත්වෙන චැනල් IOC සහ ස්ටාර් ස්පෝර්ට් 3 නාලිකාව ඔස්සේ මෙම තරගයේ සජීවීව නරඹන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි. මේ මොහොතේ පැවැත්වෙන ඉන්ද ශ්‍රී ලංකා පූර්ණ තරගයේ දවස් 3 ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඒකත් ඔයාලට ශ්‍රී ලංකා ක්‍රීඩා YouTube channel එක සහ ශවන ස්පෝර්ට් හරහා ඒකත් බලන්න පුළුවන්. තාම මේ ගොනුසන් ක්‍රිකට් පුවත් නරඹීම අපේ channel එක subscribe කරලා තියාගන්න. බෙල් එකෙන් තොල් දාලා තියාගන්න. අද වීඩියෝ දැක්ක දේවල් කියන තින් දාලා ඉවරනේ. පලින් කමෙන්ට් එකක් දාන්න. channel එකට like එකකුත් දාන්න. දැන් අපි මේ වගේ තවත් වීඩියෝ වලින් හම්බෙමු ඉන්ද ශ්‍රී ලංකා සටන ගැනත් අපි ඉදිරියේදී කතා කරලා දැන් LPL දැන් අපි ඉන්ද ශ්‍රී ලංකා සටන ඊළඟින් හම්බෙන්නේ. එහෙනම් අපි ගිහින් එන්න තවත් වෙනසින් ක්‍රිකට් පුවත් වලින් හම්බෙමු. මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.